වල තියෙන්නේ අවුරුදු ගාණක් වෙනවා. मैडम මේ වෙලාවේ වැරදිනේ මේ වෙලාව मैडम මොනවා කල්පනා කරන්නකො දේශපාලනේ ඒදී අද දවසේ ආපු එක දැන් අවංකව කියන්නේ මේක හදන්න ඕන ප්‍රාදේශීය ලේකම්තුමිය විදිහට मैडम කියන්නේ मैडमට කරන්න පුළුවන් දේ මේක සාධාරණ මෙතන යන්න බොරුවක් නෑ නෑ මං අහන්නේ දැන් मैडम ආපු එකේ මේ මිනිස්සුන් දෙන්න පුළුවන් සාධාරණ කියන්නකො මොකද ලයිවක් තියෙනවා මේ අපිසට ලයිව කියලා දැන් ඒක බොරුවන්නේ මිස් ඒක බොරුවන්නේ එහෙම කරන්න එපා मैडम ඒක බොරුවක්. එහෙම කරන්න එපා. අසාධාරණ වැඩක් නෙමෙයි. ප්‍රාදේශීය ලේකම්තුමිය मैडम අපි අවුරුදු 200ක් ඔව් අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය ඉන්නේ. ඔබ තවමත් The Current Report YouTube නාලිකාව subscribe කර නැත්නම් අදම subscribe කර අපත් සමග එකතු වන්න. මේ ඉන්න කට්ටිය අපි එහෙම ගැටලුවක් නෙවෙයි. නමුත් දැන් මේ මිනිස්සු හැමදාම රවට තමයි තිබුණේ. මේකේ report එක ගහලා යවලා තියෙන්නේ අවුරුදු ගාණක් වෙනවා. मैडम මේ වෙලාවේ වැරදිනේ මේ වෙලාව मैडम මොනවා කල්පනා කරන්නකො දේශපාලනේ ඒක බලපෑමක් ඒදී අද දවසේ ආපු එක මම දැන් අවුරුදු 10ක් ඡන්දේ පාවිච්චි කරා. අවුරුදු 10 තිස්සේ මේ ආපු කට්ටිය මේක කඩලා ඉඩම් දෙනවා. දැන් ඉතින් මිල්ලගල මන්දිරයලා කියලා ගියා දැන් අද පුතුලා එලා බලන්න කියන්නේ. අද නිවාඩු දාපු मैडम අයියා බලපුවා රාජ්‍ය විදියට ඒක අසාධාරණයි කියලා मैडमට හිතෙන්නේ නැති මේ ඡන්දේ වල. අද නිවාඩු දාපු. මොකක්ද හේතුව කියලා मैडम මේම කඩගෙන ඉන්නවා නේද? අද මේ හැදිලා තියෙන්න ඕන. කඩගෙන ඉන්නවා නේද? මේ තමයි අපිට මේකේ කිසිම පාරක් තිබුණේ නැහැ. නිකන් අපි කරපු වැඩ ටිකක් තියෙනවා මේක වතුර ටික දුන්නා මම අපි කතා කරලා ඉවරලා. ඊට පස්සේ තමයි අදලා තියෙන්නේ අපි ඒක ගැටලුවක් නැහැ. බලපෑම් කරන්නේ मैडम කරන වැඩේ වැරදි. පැහැදිලිව වැරදි मैडम කරන වැඩේ. මොකද මිනිස්සු රැවටෙල්ලක් නෙමෙයි කරන්නේ පැහැදිලිව. मैडम අවංකවම කියන්නකෝ. දැන් මේ වීඩියෝත් කරනවා. मैडम අවංකව කියන්නකෝ මේකට मैडमට කරන්න පුළුවන් උපකාරය මොකක්ද කියලා. අපි මේක මේ කියන්නේ පැහැදිලිව අහන්නේ. मैडम එක අපේ ප්‍රශ්නයක් නෑ පුජ්‍යලික. මේ වෙලාව मैडमට මොකද්ද කරන්න පුළුවන් කියන්නේ මේ අහිංසක මිනිස්සු වෙනුවෙන්. දැන් අපි කාර්යාලවල අපි වැඩ දන්නවනේ. මේකේ වාර්තාව හදලා මේ වෙලාවේ මේ ආවේ. මේ මැතිවරණ එදා මිල්ලගල මන්තුමා ඉස්කෝලේ වල ගිහිල්ලා එතකොට කාංශය කොහොමද නෑ ඔගේ report ගහලා යවලා ඉවරයි. ආයෙ බලන්න දෙයක් නෑ. ඒක ආපදායකින් තමයි එනවා නම් එන්න ඕනි කියලා. එතකොට मैडम ආපු එකෙන් මේ මිනිස්සුන්ට සාධාරණ කියන්නකෝ අපි කැමති මේක හැදෙනවට එන්න ඕන වැඩ. මොකද පණ්ඩකෙන් හදන්නේ නැහැ මේක. මේකේ මේ ප්‍රතිබද්ධ मैडम අවංකව කියන්නේ මේක හදන්න ඕන. ප්‍රාදේශීය ලේකම්තුමිය විදිහට मैडम කියන්නේ मैडमට කරන්න පුළුවන් දේ මේක සාධාරණ මෙතන යන්න බොරුවක්. නෑ නෑ මං අහන්නේ දැන් मैडम ආපු එකේ මේ මිනිස්සුන් දෙන්න පුළුවන් සාධාරණ කියන්නකෝ. මොකද මේ අහිංසක මිනිස්සු හිතනවා අපි මේකට විරුද්ධ වෙනවා කියලා. ඡන්ද තියාගෙන මේ හොඳ හරිද කියනවා වැඩි. ඔයා ඉදිරිපත් කරන්න මම එතකොට GS ගේ අවසරය අරගෙන ඔයාලට ලිඛිතව දෙන්නම්. මොකද්ද? දැන් මට GS දෙන ඕඩරේට නේ මම බලන්නේ. ඔතන මේක ආණ්ඩුවේ මන්ත්‍රීවරයාගේ ඕඩරයක් අපි දන්නවා. ඔයගොල්ලෝ ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා. ඒක දැන් मैडमට ලිඛිතව දීලා තියෙන්නේ ප්‍රමාණිකව දීලා තියෙන්නේ මේ මේක බලන්න කියලා. හරි. ලිඛිත දිනවල නෑ ලිඛිතව නම දුන්නේ. එදා අපි ඉන්න තැනම තමයි කතා කරේ අර මේ සමගියේ මාලිමාවේ මහත්තයා කතා කරලා मैडमට කතා කරේ. GS ගේ ඕඩරේට මාලිමාවේ මහත්තයම කතා කරේ. මහත්තයා ඇවිල්ලා කතා කරා. අපි ඉන්නව තමයි කතා කරේ. අපි කියන්නේ මේමයි. කට්ටිය ගතන්දරි. ඉස්කෝලේ වලට ගිහිල්ලා අපිට නිදාසක් ලබා දෙන්න එච්චරයි. අපි දැන් ඉස්සරහ ඉන්නම පෙන්නුවා. දාන්න මේ තලිගම කොට්ටාස මෙතන ලයිවක් තියෙනවා මේ අපිසට ලයිව කියලා. ඒක බොරුවන්නේ මිස්. ඒක බොරුවන්නේ. එහෙම කරන්න එපා मैडम. ඒක බොරුවක්. එහෙම කරන්න එපා. අසාධාරණ වැඩක් නෙමෙයි. ප්‍රාදේශීය ලේකම්තුමිය मैडम අපි අවුරුදු 200ක් GS ට නේ मैडम තව මෙහෙ බාර වෙන්නේ ප්‍රධාන නිලධාරිය අපේ ප්‍රධාන පුරවැසියා. කියන්න මහත්තයා. නෑ ඉතින් मैडम උත්තරයක් දීලා නැහැ මේ අහිංසක මිනිස්සු. දැන් මොකද්ද मैडम දෙන උත්තරේ කියලා. අපි ඒක දැනුවත් මිස්ලා කරන්නකො මිස්ලා බලන්න වයින් තියෙනවනේ. නෑ නෑ ඒක බලලා යන්න ඕනේ බලලා අපි එහෙම එපා කියනවා නෙවෙයි. නෑ මිනිස්සුන්ට සාධාරණයක් වෙන්න බෑ. අපි කියන්නේ ඒක බොරු කරන්න එපා කියලා. හරි කියලා අත ගාලා ගිහිල්ලා වැඩක් නෑ. වැඩක් නෑ. දැන් මෙතන කලුත් ආවේ එහෙමනේ. අපිට වෙන්න ඕනෙක් වැඩක් තමයි. මේක එන්න ඕනේ. මේ කලබලයේ ඉල්ල මෙතන මේ අපි ඉන්නේ මිනිස්සුත් එක්ක.
ඉතින් පැත්ත කර පැත්ත කඩන්න මේ පැත්ත කඩන්න වෙනවා. කවද වැටෙන් දන්නේ නැහැ මිස්. අපේ නම් අපි ඉන්නේ බොහොම අමාරු ඉන්නේ. දැන් මේ අපි මේ හදලා දෙනවා කියලා පොරොන් දෙන්න අපිට කඩේලා ඉන්නේ. ඔව් ඔව්. අපේ සාදිසිරියක් දුන්නේ ඉන්නේ. දැන් මේ දැන් ඉදා උන්නේ වන්තු අපේ චිරත් කියලා ඉස්කෝලේ ගිහලා ගොඩක් ගිහලා යන්න කතා. මම එකක් තමයි ගියා. ඔය මැඩම් අපි අර වැඩි පාසුකමට නැත්තම් මෙතනින් අපි ඉවරයි. මෙතනින් යාට අපි මේ අපේ වීදෙමින් අපි මේ මුදල් විදාල් කරලා අදාගත්තු කිව්වා. ඒ කියන්නේ දරුවොත් එක්ක අපිට ජීවත් වෙන්න බෑනේ මැඩම්. අපි එහෙම තමයි කරලා තියෙන්නේ. කොහෙද යන්නේ බහින්නද? ඒ අර මේක තමයි ඔව් ඒක වෙනම මේක තමයි මැඩම් මේකේ ජීවරම් මොකක් කර තියෙද? ඒක අපිට තාම මොකුත් කියන්න බෑ. අපිට කියලා තියෙන්නේ ඒ මොකද දැන් මෙච්චර කාලයක් කට්ටිය ඇවිල්ලා බල්ලා ගියා. කවදාකවත් පියවරක් තිබුණේ නැහනේ. මේක කඩනවාද ආදනවාද මොකුත් නැහනේ. එයාලා ඒක උත්තර දෙන්න නෑනේ. පවුල් කීයක් ඉන්නවද මේ කට්ටියක? අපි මේක ඉන්නවා 38ක්. බලන්න මොකුත් මේක ඇතුලේ ගියයි. හරි කමන්නේ.
අදනේ කම්පියුටර් මොකක්ද මේ කරන්නේ? අනිත් ලෙවල් රිපෝට් ගහලා යන්න නෑ නෑ මේක දැන් අදනේ සිද්ධියක් නෙවෙයිනේ. මේ දැන් මේ හෙටයි කම්පියුටර් කියලා ඉල්ල මෙතනින් බලන්නේ වැරදිනේ. මම ප්‍රතිශීලයක් මේ කතා කරන්නේ. ඔව්. මේක වැරදිනේ. මැඩම් එක කතා කරනවා. දැන් ඉදා ඉල්ල මිල්ල කියලා. දැන් ග්‍රාම නිලධාරියවත් දන්නේ නැහැ මේ එනවා කියලා. ඔව්. ඒක හොඳ නෑ මොකක්ද ඒ වැඩේ? දැන් බයි වාගේ ඉස්සෙල්ලා මම ඇහුවා කතා කරලා තිබුණේ. වැඩේ කරන්න ඕනේ අපි එතන ඉන්නවා. අපි වැඩේ කරන තැන ඉන්නවා රවට්ටන්න එපා මිනිස්සු. මැඩම් නේද මේ ඡන්දයස්සේ මෙතන ඇවිල්ලා මේ බෝල් කරනවා. ඡන්දයස්සේ බලන්න එපා. කවුද කියන්නේ? මේගොල්ලෝ කියන්නේ. අපි වැරදි මේක බලන්න. මැඩම් මේකේ ඔබ තවමත් The Current Report YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර නැත්නම් අදම සබස්ක්‍රයිබ් කර අපත් සමග එකතු වන්න.